තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම මේ කතාව පොඩ්ඩක් අහන්න කියලා බොහොම ආදරයෙන් මම ආරාධනා කරනවා. ඇඟේ තිබුණු ලේ ටික කිරට හරවලා දහ දුක් විඳලා දස මාසයක් කුසේ අපිව තියාගෙන ඉඳලා මෙලවට බිහි කරලා අපිව ලොකු මහත් කළේ පුතේ අපේ ආදරණීය අම්මා. කට්ට කාස්ටක අවුවට පිච්චි පිච්චි මොර සූරන වැස්සට තෙමි තෙමි දහ දුක් විඳලා පුතේ අපිව ලොකු මහත් කරන්නට ගෙදෙට්ට හයිය දුන්නේ තාත්තා. මගේ ලෝකේ රජ්ජුරුවෝ නුඹයි තාත්තේ කියලා කතාවක් තියෙනුනේ පුතේ. බලාපි අද ඉන්න හැටි අන්ත අසරණ වෙලා. අම්මා තාත්තා දෙන්නම ලෙඩ ඇඳේ. බේත් ටික ගෙනත් දෙන්න කෙනෙක් නැහැ. සොයන්න බලන්න කෙනෙක් නැහැ. දුක වේදනාව හදවතට තුරුළු කරගෙන ඒ අහිංසක රත්තරන් අම්මා තාත්තා දෙන්න විඳින දුක තේරුම් ගනින් පුතේ. කොච්චර පින්කම් කළත් වැඩක් නැහැ. ගෙදර බුදුන් බඩගින්නේ තියලා. එනිසා ආදරණීය අම්මා තාත්තා දෙන්න අසරණ වෙලා ඉන්නවනම් අදම ඵලයන් පුතේ ගිහිල්ලා උදව් කරහන්. සලකපන්. එක ಜಾතිත් පින් සිද්ධ වෙන මහා පින්කමක්. එසේ නොකරනවා නම් ඔබ යන්නේ කවදාද පුතේ? අවීචි මහා නරක ආදියට. ඒක මතක තියාගන්න. තෙරුවන් සරණයි.